අයිබෝවන් කොහොමද ඔයාලට හොඳින් ඇතයි කියලා හිතනවා. අපි පුංචි දේවල් ටිකක් බෙදා හදාගමු නේද? දැන් සමාජේ බෝවෙන් රෝගයක් පැතිරගෙන යනවා. ඒක නිසා අපි පරිස්සම් වෙමු. වැඩිහිටි පුංචි අපි දුවා දරුවනුත් පරිස්සම් කරගන්න ඕනේ. ඒක නිසා අපි නිතරම දැනුවත් වෙන්න ඕනේ. හැම තැනදීම දැනුවත් වෙලා එවෙන් ආරක්ෂා වෙන්න ඕනේ. මට කියන්න දේවල් ටිකක් තියෙනවා. ඔය අපි කඩෙන් බීම බෝතල් දැන් එවලෙම බොන්න ගද්දී ඒගොල්ලන් බටයක් දාලා දෙනවනේ අපිට බීම බෝතලේ කිරි පැකට් එකට එහෙම. ඒ දාලා දෙනකොට ඒගොල්ලෝ අර උඩින්නේ බටේ ගන්නකොට පැකට් එකේ උඩින් තමයි බටේ ඒගොල්ලෝ අතින් අල්ලන්නේ. බටේ යට කොටස තමයි ඒ කිරි පැකට් එකට හරි බීම එකට හරි දාන්නේ. එතකොට ඒ අල්ලගෙන ඉන්න කොටස තමයි අපිට කටට තියන්න වෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ අත් පිරිසිදු නැහැ. එක එක ඒවා අල්ලලා, සල්ලි අල්ලලා එහෙම නෙන්නේ. එතකොට ඒ කොටස අපි ඒක ගැන ගොඩාක් දැනුවත් වෙන්න ඕනේ. ඒ ගැනත් ඒ වගේම තව එකක් තියෙනවා. අපි කඩවලින් බඩු ගද්දි පොඩි ගොසරි බෑග් වලට ඔය කෑම ಜಾති පොඩි කෑම ಜಾති දාන්නේ පොඩි ගොසරි බෑග් වලටනේ. ඒක දාද්දි ඒගොල්ලන්ට දිග අරගන්න මේ පරක්කු වෙන හන්දා ඉක්මනට දිග අරගන්න ඕන හන්දා ඒකට කටින් පිමිනවා. පිඹලා තමයි අර ඒක ඇතුළේ විශාලත්වය කරගන්නේ. එතකොට කටේ තියෙන හුළඟුණුත් එක්ක කටේ තියෙන විස බීජ යනවා. කෙලත් විසි වෙන්න පුළුවන් පතිත වෙලා. එතකොට ඒවා ප්‍රතික්ෂේප කරන මටත් එහෙම කීප දවසක් වුණා. මම ඒවා ප්‍රතික්ෂේප කළා. මං කියනවා වෙන බෑග් එකකට දාන්න ඔයා කටින් පිමින්න එපා. කටින් පිම්බාම ඔයාගේ විස බීජ ගිහිල්ලානේ ඒ බෑග් එකට තියෙන ඊට පස්සේනේ ඔයා කෑම දාන්නේ. ඒතර කොහොමද අපි ඒවා කන්නේ? ඒක නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒවා කියලා දෙන්න ඕනේ කඩේ ඉන්න අයට. ඒ වගේම ආප්ප දාද්දි හොඳට බලන්න ආප්ප වියනකොට අර ඊළඟ ආප්පේ දානකොට තාච්චිය රස්නේ නිසා තාච්චිය එහෙට මෙහෙට හරවලා අර හුලං එහෙට මෙහෙට ගියාම ඒකේ මද රස්නේ ගතිය එනකොටනේ ඒගොල්ලෝ ඊළඟ ආප්පේ දාන්නේ. ඒගොල්ලන්ට ඒක බැරින් ඒක කරන්නේ ඒගොල්ලෝ කටින් පිමිනවා තාච්චියට. මං හුඟක් තැන්වල මං ඒ තැන්වලින් කෑම ගන්නෙ නෑ. මං ඉස්සෙල්ලා බලනවා එයා කොහොමද ආප්පේ බියන්නේ කියලා. මොකද අපිට විස බීජ කන්න බෑනේ සල්ලි දීලා. ඒක නිසා ඒ ගැනත් දැනුවත් වෙන්න. ඒ කියන්නේ ඒ වගේ වැරදි වැඩ මේ සමාජේ හරියට කරනවා. හරියට හරි දේ කරන්නේ නැහැ. අපි පුංචි දරුවෝ ඒව කනවා නේද? ඒ ආහාර ගත්තාම ඊට පස්සේ අසනීප වෙන්න පුළුවන්. විස බීජනේ. විස බීජ නිසානේ අපි අත් හොදලා කෑම කන්නේ. අපට අත් හොදන්න නැතුව මේ දවස්වල අර වෛරසයක් යන නිසා නිතරම එළියට ගිහින් අහම අත් හොදන්න. මොකද අපි සල්ලි පරිහරණය කරනවා. අපි බස් එකේ ගියා සීට් එකක් අල්ලනවා. ඒ තැන්වල විස බීජ රැඳිලා තියෙන්න පුළුවන්. අපි නිතරම අත් දෙක ආපු ගමන් හොදන්න ඕනේ. හොදලා තමයි අපි පා කකුල් දෙක හිටන් හොදන්න ඕනේ. ඉතින් එහෙම තමයි මම නම් කරන්නේ. ඒ වගේ පුංචි දැනුවත් කිරීම ටිකක් ඔයගොල්ලන්ට මේ වෙලාවේ කළේ. ඒ නිසා පරිස්සම් වෙන්න. අනිත් කාරණාව මේ දවස්වල වෙසක් බලන්න යනවා. පුංචි දුවා දරුවොත් එක්ක යනවා වැඩිහිටියෝ. යනකොට දුවා දරුවන්ගේ අතේ ඒක මකන්න පුළුවන්. බෝල් පොයින්ට් පෑනකින් ලිව්වත් ඒක මකන්න පුළුවන්. ටෙලිෆෝන් නම්බරයක් අල්ලේ ලියන්න. මොකෝ කොල කෑල්ලක ලියලා දුන්නොත් කොල කෑල්ල දරුවා අතින් නැති වෙන්න පුළුවන්. පුළුවන් නම් කොල කෑල්ලක ලියලා සාක්කුවට දාන්න. නැත්තම් අතේ ලියන්න. දරුවා අතරමං වුණොත් සෙනග ගොඩේ එයාට කාට හරි කියලා මේ කෝල් එකක් දෙවන්න පුළුවන්. කාට හරි කිව්වත් ඒවත් දරුවෝ දැනුවත් කරන්න ඕනේ. එක්ක පොලිස් මේ රාලහාමි මහත්මයෙකුට ඒ වගේ නිලධාරි මහත්තුරු හැම තැනම ඉන්නවා. ඒ වගේ කෙනෙකුට කියන්න ඕන මට මේ අම්මගේ නම්බරේ කෝල් එකක් අරන් දෙන්න කියලා. අම්මත් නිතරම ෆෝන් එක දැනුවත්භාවයෙන් ඉන්න ඕනේ. එතකොට දරුවා ඉන්න තැනකින් කෝල් එක දෙන. එහෙම නැත්තම් පුතේ අතරමං වුණොත් මෙන්න මේ තැනට ඇවිල්ලා ඉන්න කියලා තැනක් පෙන්වන්න ඕනේ. මේ ප්‍රසිද්ධ තැනක් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඔයා. අපිත් එතෙන්ට තමයි එන්නේ ඔයා අතරමං වුණොත්. ඒක දැනුවත් කරන්න. අන්න එහෙම දැනුවත් කිරීමකින් ඕනේ පුංචි දරුවෝ එළියට අරගෙන යනකොට අරගෙන යන්න. ඒක එහෙනම් ඉතින් ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න.